සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම SNN YouTube channel එකෙන් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ රසම රස චිකන් කරියක් හදන විදිය. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ඇතුළියට තෙල් ටිකක් වැඩිපුර තෙල් ප්‍රමාණයක් එකතු කරගන්න. ඒකට අබ තේ හැඳි භාගයක් එකතු කරලා හොඳින් බෙද ගන්න. තෙල් එක හොඳින් රත් වුණාට පස්සේ ඒකට රට ලුණු ගෙඩියක් එකතු කරන්න. එකත් හොඳින් බදින්න. ඊට පස්සේ තලාගත් සුදු ලුණු බික් 3-4ක් තලාගෙන එකතු කරන්න රසයි සුවඳයි පොතත් එක්කම තලලා එකතු කරන්න. ඊට පස්සේ අම්මිරිස් කරල් 3-4ක් එකතු කරන්න. ඒ එකතු කරගත්තට පස්සේ තලාගත් ඉඟුරු සල්පයක් එකතු කරන්න. ඔයාලට ඉඟුරු පේස්ට් එක උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ කුරුඳු පොතු එනසල් කරාම් නැටි එකතු කරගන්න. ඊට පස්සේ උළුහල් තේ හැන්දක් එකතු කරගන්න. හොඳින් බෙද ගන්න. මේක හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මේ තෙල් එකටම ඔයගොල්ලෝ මිරිස් කුඩු තේ හැඳි 3ක් එකතු කරන්න. මිරිස් කුඩු තේ හැඳි 3ක් එකතු කරන්න. ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ බැදපු 3-5 කුඩු තේ හැන්දා අමු 3-5 කුඩු තේ හැන්දා මේ තෙල් එකටම එකතු කරලා හොඳින් බෙද ගන්න. මේක ටිකක් පාට වෙනස් වෙනකම් බෙද ගන්න. මොකද මේ අපි අර චිකන් එක හදන්නේ අද උඩ තෙල් පෑදෙන්න වගේනේ. එහෙනම් මේක හොඳට බදින්න බෙදලා මේක හොඳට පාට වෙනස් වෙනකන් ටිකක් බෙද ගන්න. මෙන්න මේ විදිහට ඔයාලට පේන විදිහට බෙද ගන්න. බෙදලා ඒකට ඔයාලා මැරිනේට් කරගත් චිකන් ටික එකතු කරන්න. ඔයාලා චිකන් එක මැරිනේට් කරද්දී ඒකටත් මිරිස් කුඩු 3-5 කුඩු බෙදපු 3-5 කුඩු අමු 3-5 කුඩු ලුණු එකතු කරලා ඔයාලා ඇඹුල් මොන හරි දානවා නම් ඒක ඒ ගොරකා හරි සියඹලා හරි ඔයාලා දාන දෙයක් දෙහි හරි ඒකත් එකතු කරලා දෙහි දාන්න අන්තිමට අර මම නම් එකතු කරේ ගොරකා එකතු කරලා හොඳින් කලවම් කරගන්න. හොඳින් කලවම් කරලා මේ චිකන් එකේ වතුර උනනවනේ. චිකන් එකේ වතුර උනන්න වහලා තියන්න පියනේ. ඊට පස්සේ විනාඩි 5කට පස්සේ ඒක ඇරලා බලන්න. ඒ බලපුවම හොඳට තැම්බිලා තියෙනවා චිකන් එක මෙන්න මේ පේන විදිහට. ඊට පස්සේ ටිකක් කලවම් කරලා මේ චිකන් එකට උකු පොල් කිරි කෝප්පයක් එකතු කරන්න. මෙන්න මේ විදිහට උකු පොල් කිරි කෝප්පයක් එකතු කරලා හොඳට ආයෙ කලවම් කරලා ආයෙ විනාඩි 5ක් විතර පියනින් වහලා තියලා ඒකට ඔයාලා ඊට පස්සේ ඔයාලා මේ චිකන් එකට ගම්බිරිස් ටිකක් එකතු කරන්න. තවත් පෙනුමට එන්න හොඳට ගම්බිරිස් ටිකක් වැඩිපුර එකතු කරන්න. ඊට පස්සේ ඔයාලා මේ චිකන් එකේ රස අනුව ඔයාලා ලුණු බලලා ලුණු එකතු කරගන්න. දැන් අපි ආයෙ විනාඩි 5ක් ලුණු ගම්බිරිස් එකතු කරලා උයාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට චිකන් එක තියෙනවා. ලස්සනට පාටට පෙනුමට තෙල් පෑදෙන්න චිකන් එක හැදිලා තියෙනවා. ඔයාලත් මේ වගේ රසම රස වීඩියෝ බලන්න කැමති නම් ලස්සන අපිව subscribe කරලා තියාගන්න.